ඔයා දන්නවද බිත්තර එකතු කරලා එළවලු හරි අඩුවෙන් දාලා හරිම රසට ගුණට හදාගන්න පුළුවන් මෙන්න මේ සුප් එක ගැන. ඇත්තටම මේක හරිම රසයි. හදාගත්තොත් රෑකට වගේ බොන්න පුළුවන් බඩ පිරෙන ගුණදායක දෙයක්. ඉතින් හදලා බලන්න. අද නම් මගේ වීඩියෝ එක මුලින් බලන්නේ channel එක subscribe කරගෙනම එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මුලින්ම මෙන්න මේ විදිහට chicken පොඩ්ඩක් අරගෙන මම ඒක තඹ ගන්න තමයි හදන්නේ. අද දෙන්නෙකුට ඇතින ප්‍රමාණය තමයි මම මේ අරගෙන තියෙන්නේ. ඔයාලට ඒක වැඩි කරගෙන අරගන්න පුළුවන්. ලුණු චුට්ටක් දාලා chicken එක තැම්බෙන්න අරින්න. අපිට මේකට ඕන ලුණු කොළ ගස් දෙක තුනකුයි පොඩි සුදු ලුණු ගෙඩියකුයි කැරට් අල භාගිකුයි විතරමයි. මේකෙන් අපිට හරිම රසට මේ සුප් එක හදාගන්න පුළුවන්. ගොඩාක් එළවලු යන්නේ නැහැ. සුදු ලුණුයි කැරට් අල භාගයයි පොඩි කොටු විතන විදිහට කපා ගන්න මුලින්ම. ඒක එහෙම කපාගෙන ගත්ත ලුණු කොළ ටික මම කොළ පාට කොළ හරිය අයින් කරලා අනිත් කඳ කොටස පොඩිවට කපා ගන්නවා. ඒකත් සුප් එකට එකතු කරන්න. මේකට ඔයා කැමති නම් බොන්චි ගෝවා වගේ එළවලු එකතු කරන්න පුළුවන්. ඒ වුණාට මේ ටික දාපුවම හරිම රසට මේක එනවා. මේ සේරම මෙන්න මේ වගේ පොඩිවට කපා ගත්තට පස්සේ දැන් චිකන් එකත් අපේ තැම්බිලා තියෙන්නේ. තැම්බුණු චිකන් කෑලි ටික වෙන භාජනයකට අයින් කරලා හීනිවට ඉරා ගන්න ඕන. ඔයා කැමති නම් මේක තැම්බෙන්නම දාන්න පුළුවන් පොඩි කොටු විදිහට කපලා. ඒ වුණාට ඊට වැඩිය හොඳ පෙනුමක් තියෙනවා චිකන් ටික තම්බලා ඉරලා ගත්තාම. දැන් මේකට කපාගත්ත එළවලු වල ලුණු කොළ ටික හැරෙන්න අනිත් සේරම එකතු කරලා විනාඩි 2-3ක් තැම්බෙන්න දෙන්න. ගොඩාක් වෙලා තැම්බෙන්න ඕනේ නැහැ. මේවා පොඩිවට කපාගත්ත නිසා ඉක්මනට තැම්බෙනවා. ඒකටම අපි අර කලින් තඹගත්ත චිකන් ටික ඉරලා මේකට එකතු කරලා හොඳට හැඳිගා ගන්න. මේකත් විනාඩියක් විතර ලිපේ තිබ්බාම හොඳටම ඇති. මේක මෙහෙම තියෙනකන් මේ සුප් එක ටිකක් දිය ගතියෙන් තියෙන නිසා මේක උකු කරගන්න කෝන් ෆ්ලා එකතු කරගන්න ඕන. කෝන් ෆ්ලා මේස හැඳි එකකට ඇල් වතුර මේස හැඳි 2-3ක් එකතු කරලා මේක කලවම් කරලා පැත්තකින් තියාගන්න ඕන. අන්තිමේටම තමයි එකතු කරන්නේ. ඒ වගේම මම අද දෙන්නෙකුට මේ සුප් එක හදන නිසා එක බිත්තරයයි ගත්තේ. ටිකක් ලොකු ප්‍රමාණයේ බිත්තරයක් තමයි අරන් තියෙන්නේ. බිත්තරයත් මම වෙන භාජනයකට කඩාගෙන ගෑරුප්පුවකින් චුට්ටක් ඒක ගසා ගන්න ඕන. මේ බිත්තර එකතු කරන එකෙන් තමයි මේ සුප් එකට හොඳ රසක් වගේම හරි ලස්සන පෙනුමක් එන්නේ. බිත්තරය විනාඩි 2ක් විතර හොඳට බීට් කරගන්න. දැන් මේක හොඳට උතුරන ගමන් තියෙන්නේ. ලිපේකින් විතර සාමාන්‍ය ගානට තියාගෙන බිත්තර මිශ්‍රණය සුප් එකට එකතු කරන ගමන්ම මේක හැන්දෙන් කලවම් කරන්න ඕන. එතකොට තමයි හරි ලස්සනට කැදලි වගේ බිත්තර ටික වෙන් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් එක තැනම තැම්බිලා බිත්තර ගුලි වගේ හැදෙනවා. ඒ නිසා හැන්දෙන් කලවම් කරන වෙලාවේදී බිත්තර මිශ්‍රණය සුප් එකට එකතු කරගන්න ඕන මෙන්න මේ විදිහට. මෙහෙම එකතු කරගත්තාම හරි ලස්සනට හරිම සොෆ්ට් එකට බිත්තර ටික තියෙනවා. මේකට පිලී ගඳක් වගේ මුකුත් එන්නේ නැහැ. බිත්තර එකතු කරන්න සමහර අය අකමැති පිලී ගඳක් එන නිසා මේ සුප් එකේ එහෙම කිසිම අනවශ්‍ය සුවඳක් එන්නේ නැහැ. හරිම රසට තියෙනවා. මේ බලන්න මේ විදිහට එකතු කරගත්ත නිසා හරිය ලස්සන පෙනුමක් මේකට දැන් ඇවිල්ලා තියෙන්නේ. මම කලින් කිව්වා වගේ මේකට එළවලු බ්ලෙන්ඩ් කරලා එකතු කරේ නැහැ. පරිප්පු එකතු කරේ නැහැ. ඒ නිසා දිය ගතියට තමයි තියෙන්නේ. චුට්ටක් උකු කරගන්න ඕන නිසා තමයි කෝන් ෆ්ලා මිශ්‍රණය එකතු කරන්නේ. මම අද ගොඩාක් උකුවට හදාගත්තේ නෑ. මෙන්න මේ ගානට තමයි මිශ්‍රණය උකු කරගත්තේ. ඔයා කැමති නම් ඊට වැඩිය කෝන් ෆ්ලා ටිකක් එකතු කරගන්නත් පුළුවන්. දැන් ඔයාගේ රස අනුව ලුණුයි ගම්මිරිසුයි එකතු කරගන්න. අර කලින් කපලා තියාගත්ත ලුණු කොළ ටිකක් දැන් එකතු කරලා ලිප ඕෆ් කරලා මේක ඒ රස්නෙන් විතරක් තැම්බෙන්න දෙන්න. වැඩි ගම්මිරිස් එකතු කරන්න එපා. මේක සැර අඩුවෙන් තියෙනකොට හරිම රසයි. ඔයාලඟ තියෙනවා නම් කොත්තමල්ලි කොළ ටිකක් උඩින් එකතු කරගන්නත් පුළුවන්. මගේ ළඟ තිබුණේ නැහැ. මේ බලන්න මේක හරිම රස ඒ වගේම ගුණදායි සුප් එකක්. රෑට බත් කනවා වෙනකොට මේක හදලා බොන්න පුළුවන්. ඉතින් වැඩි අමුද්‍රව්‍ය ප්‍රමාණයකුත් යන්නේ නැති නිසා හදලා බලන්න. ඒ වගේම ඔයා මගේ වීඩියෝ එක බැලුවා නම් ඔයාගේ අදහස් පහතින් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්නත් අමතක කරන්න එපා. ඒ වගේම තාමත් channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. එහෙනම් ගිහිල්ලා එන්න. සුබ දවසක් ඔයාලට.